කැමරාමන් හෙලෝ ගයිස් ඔන්න මම අද වීඩියෝ එකෙන් ගේන්නේ මම ලංකාවට ගිහිල්ලා මොනවද කළේ කියලා. ඉතින් මේ පාර මුලින්ම මම තමයි ඉස්සලාම තනියම ගියේ. තරින් දෙන්නේ පස්සේ එයාගෙම චෙකින් වෙලා මේ දැන් එයාව දාලා යනවා. ඔන්න මේ වෙලාවේ නම් හරිම දුකයි එයාව දාලා යන එකට. ආයේ මට එයාව හම්බ වෙන්නේ මාස 2කටත් පස්සේ. මම ආපු එයාලයින් එක තමයි කැතේ පැසිෆික් එයාලයින් එක. ඉතින් කැතේ පැසිෆික් එයාලයින් එකේ එක්කෙනෙක්ට කිලෝ 23 ලැගේජ් දෙකක් එක්ක කිලෝ 7 හෑන්ඩ් ලැගේජ් එකක් ගෙනියන්න පුළුවන්. ඉතින් ගොඩක් බඩු ගෙනියන්න පුළුවන් හින්දා මං හිතනවා මං තෝරගත්ත එයාලයින් එක හොඳයි කියලා. ඔන්න ඉතින් අවුරුද්දකට පස්සේ මම ලංකාවට ආවා. මාව එක්කගෙන යන්න නංගි මල්ලි ඇවිල්ලා හිටියා. අනේ ඉතින් මාරම සතුටක් තියෙන්නේ එයාලව දැක්කට පස්සේ. මම ඇවිල්ලා දවස් 2කට පස්සේ අපේ අයියා කෙනෙක්ගේ වෙඩින් එකක් තිබ්බා. ඉතින් ගෙදර කට්ටියත් එක්ක කාලයකට පස්සේ වෙඩින් එකටත් යන්න පුළුවන් වුණා. ඔන්න ඉතින් කෑම භීෂණේ පටන් ගත්තා. ඉතින් වෙන රටක ඉඳන් ලංකාවට එන අයට දන්නවා මාරම ආසාවෙන් ඉන්නේ ලංකාවේ කෑම කන්න. ඉතින් මම මේ පාර ලිස්ට් එකක් ලියාගෙන ආවා ඒ කෑම ඔක්කොම ටික කන්න ඕනි කියලා. හැබැයි මෙතන නම් තියෙන චුට්ටයි. හැබැයි ලියාගෙන ආපු ලිස්ට් එකම කම්ප්ලීට් කරගන්න පුළුවන් වුණා මට. මොකද මාස 2මාරක් වගේ කාලයක් මම ලංකාවේ හිටියානේ. ඉතින් ඒ හින්දා හැම කෑමම කන්න පුළුවන් වුණා. ඉතින් අද වෙසක් දවස අපි උදෙන්ම ගෙදර හැමෝම එක්ක පන්සල් ගියා. ඒ යන ගමන් මේ වැඳගත් දන්සල් තමයි මේ තියෙන්නේ. ඉතින් මං ඒ ටිකත් මේ ව්ලොග් එකටම එකතු කළා. හලෝ හරිය රතු ගන්න නැද මිනිස්සු බනින්නේ. ඊට පස්සේ අපි රැට තොරන් බලන්නත් ගියා. සක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධ මැදුරක් ඇති සම් ඔන්න ඉතින් තවත් අලුත් දවසක්. අද යනවා නැන්දලයි ගෙදර අඹ ගහේ අඹ ටික කඩන්න. මේක නගින්න මේ මෙතෙන් මේ පැත්තේ. මේ පැත්තෙන් නගින්න. නෑ අර අතන අර ගෙඩි 3ක් තියෙන්නේ උඩ අර ඒක තමයි ඉදලා තියෙන්නේ. ඒක තමයි රස. මේ ඔලු උඩ නෑ ඒකත් ඉදලා නම් කල්ලා දෙන්න. ගහේ අඹ කඩන්න. නෑ අඹ කඩනවා. මේක හරි. හරි. දැන් පරිස්සමෙන් මේ පැත්තෙන් බයි. නැන්දලා ඉන්නකන් අඬ ගහලා අඹ දෙයි. අපි නැති කාලෙට ඔබට මතක් වෙයි. ඔන්න මේ පාර නම් අඹ රඹුටන් මැංගුස් දූරියන් මේ හැම දෙයක්ම කන්න පුළුවන් වුණා. හරිම කාලෙදී ආපු නිසා හැම සැරේම අපි ආවේ මේ පළතුරු වාරේ කලින් හරි ඊට පස්සේ හරි. ඔන්න මේ පාර නම් පළතුරු ಜಾති ටික ඔක්කොම කන්න පුළුවන් වුණා. ඔන්න තරින්ද අද එන දවස මම බලාගෙනම හිටපු දවස තරින්දගේ අයියයි මමයි දෙන්නම ගියා එයාව ගන්න එයාපෝට් එකට. එපා. good morning හැමෝටම. ඔන්න අචිනිව බලන්න මාස 2කට පස්සේ මම යනවා. ලෑස්තිද ඉන්නේ යාළුවෝ දෙන්නෙක් කෙනා කිව්වා ගිහින් දාන්න. ඔන්න යාළුවෝ දෙන්න ආවා.
say hi. නිදිමතින් මේගොල්ලොන්ගේ එයාලයින් හින්දා ඕන තරම් බෑග් අරන් යනවා. ඉතින් මේගොල්ලෝ පේනවනේ. එයාලයින් එක තමන්ගේ වෙන තරමට බර ගෙනියන්න පුළුවන් ඉතින්. ඉතින් ඔන්න පොසොන් දවසත් උදා වුණා. පොසොන් දවසට තරින්ද ඔන්න ලංකාවේ. ඉතින් මම බලාගෙනම හිටපු දවසක්. මම හරිම ආසාවෙන් හිටියේ තරින්දත් එක්ක අපේ ගෙදර අයත් එක්ක දන්සල් වඳින්න යන්න, පන්සල් යන්න, වෙසක් බලන්න යන්න හරිම ආසාවෙන් හිටියේ. ඉතින් අද පුළුවන් වුණා ඒ ආශාව ඉෂ්ට කරගන්න. ඉතින් ඔයාලා කියන්න බලන්න වෙසක් බලන්න යන්න හොඳම වාහනේ මොකක්ද කියලා. මම නම් කැමැතිම බයික් එකේ යන්න. මොකද එතකොට පුළුවන් ට්‍රැෆික් එකේ ගොඩක් වෙලා ඉන්නේ නැතුව ඉක්මනටම යන්න. ඉතින් අපි කට්ටියම උදේ දන්සල් වඳින්න ගිහිල්ලා හවස ගියා පන්සල්. ඉතින් එදා රෑ අපි ගියා පොසොන් පෙරහැර බලන්න. වඩලා ගනි. ඔන්න ඉතින් මගේ බර්ත්ඩේ එක දවසක් ආවා. මේ පාර ගෙදර හැමෝම එක බර්ත්ඩේ එක සමරන්නත් පුළුවන් වුණා. මේ ජූලි 1 වෙනිදා. ඔන්න අද අපි දෙන්න යනවා මාරවිල කුරුස පල්ලියට. I don't care.
Oh, ඒක ලස්සන. ඔසෙට නෑ උම් එක. හයියෙන් වැඩි. ඉතින් අපිට පල්ලියට යන ගමන් අයිස්ක්‍රීම් දන්සලකුත් වැඳ ගන්න පුළුවන් වුණා. දන්සල් ඔයාට කොහෙද හම්බුනේ? කොහෙද මග? අනේ රසයි අයිස්ක්‍රීම් එක. ඉතින් අපි එතන බීච් එකට වෙලා ගොඩාක් වෙලා හිටියා. ඔන්න අද තමයි දවස අපි 3 දෙනාගේ ෆොටෝ ෂූට් එක කරන. ඉතින් මට ඕන වෙලා තිබුණා නංගිගේ මගේ මල්ලිගේ අපි 3 දෙනාගේම ෆොටෝ ෂූට් එකක් කරන්න. ෆොටෝග්‍රැෆර් තමයි තරින්ද. ඉතින් මේකේ මේකප් එක කරගත්තේ අපි දෙන්නම තමයි. එහෙනම් ඉතින් බලන්නකෝ ෂූට් එක කොහොමද වෙන්නේ කියලා. ඔන්න තරින්ද පාන් කනවා. උන් යක්කු වගේ යකෝ හොයා ගන්නත් බෑ. එහෙම කියන්නේ පප්පේ මේකප් වලටනේ. තාම දාලා ඉවර නෑ. තෝ මූණ පෙන්නන් ඉතින්. තාම දාලා ඉවර නෑ. මේ පවතින්නේ උදෑසන ආහාර වේල අම්මා විසින් සකසා දුන්න ආහාර වේල අගය කළ යුතුයි.
එහෙනම් ඉතින් අපි දැන් යන්න හදන්නේ. මේකප් එක හොඳයිද බලන්න. සින්දුවක් කියන්නද? සින්දුවක් කියන්නද? කියන්න බෑ. එපා. මෙන්න අපේ සංගයෝ ටික යනවා අද උදේ. අර බල්ලෙක් ඉන්නවලු. මෙන්න යනවා කට්ටියම. දීපාන්දරම සන්රයිස් එක බලන්න ඇවිල්ලා දැන් සන්ෂයින් එක බලන්න. හොඳටම පරක් වෙලා තියෙන්නේ. දැන් මෙතනින් යන්නේ කොහොමද කියලා හිතා ගන්න. මොන්නේ ලස්සනයි. අර අතනින් යන්න පුළුවන් තරින්ද? වාව්! මේ දිහානේ මෙතනින් යන්න පුළුවන්. මාරම ලස්සනයි උදේට බීච් එක. අද අපි උදේම බීච් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ උනාට වැඩක් නැහැ ඉර ඇවිල්ලා. පරක්කුයි යාළුවනේ පරක්කුයි. යයි. අපි මැනිකේ මම නිලමේ. එරලට ආවා. වාසනාවන්ත හිතවත් රසික ලෝලිනි කියහන් පටන් ගන්න හදන්නේ අපි ෆොටෝ ෂූට් එකයි. මේ ගිල්ල නැරෙන්නද? ලොස්සන යන්නේ එතන. දඟලන්න ඔන්න එනවා. ඒක හරි. फोटो का वीडियो का කැමරාමන් හැබැයි ලස්සනයි. ඕයි කො ළඟට එන්න සිතු
දැන් මේ අපි කරන්න හදන්නේ නැගණියගේ පින්තූර මොකදද පින්තූර ඡායාරූපකරණය. පොරේදී හින්න තමයි. අර කකුල බලන් ඉන්නවා මොකද කරන්නේ? හිල් පින්න ගාව ගාව සරාගී සලක් මැද කියන්න ඉතින් ටික ඔයා කන්ටිනියු කරා. ඉතින් මේ ෆොටෝ ෂූට් එක කරන අතරතුර මෙන්න මේ වගේ සිදුවීමකුත් සිද්ධ වුණා. තරින්ද යනවා නේ පව්. තරින්දාට මොකද කියන්න තියෙන්නේ? ලස්සනයිද? සරාගී නෑ නෑ. ආයේ ඉන්න. ඔහම මාර ගස් පැත්තට යන්න. මගේ නෙත් කඩින් කොඩෙත්තා ඔබේ නෙත් සිනාසනේ රත්ය දෝවේ. වව්. ඒක අර කාවේ නෑ. 1 2 3 මේ සිතේ මාට මොකද දවස ගැන කියන්න තියෙන්නේ? මොනවා කියන්නේ උඹලා කියන දේ කරන උඹලා කියන දේ ඉන්නවා එච්චර. වගේ තමයි අපිට. මේ මූද පැත්තට හරි. ඒක වගේ. තව ටිකක් අල්ලන්න ඕනේ. ඔන්න අපි ලංකාවෙන් යනවා. යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ හොංකොන් වල. අපිට ඊළඟ ෆ්ලයිට් එක එනකන් ඉන්න පැය 6ක් තියෙනවා. හරිද ඔෆිස් එකේ වැඩ වගේ. බලන්න. හරිද නම් ලොකු වැඩක්. අපේ ෆොටෝ එඩිට් කරනවා. මෙතනදී එඩිට් කරපු ෆොටෝ එකත් මන් දාන්නම්. මේ තියෙන්නේ අපි තුන්දෙනාගේ ෂූට් එකේ කරපු ලස්සනම ලස්සන ෆොටෝ එකක්. හරිද? දැන් අපි අනිත් කෝපි බොන්න යන්නේ. Hi guys, ඔන්න අපේ පළවෙනි කියන්නත් බෑ. අපේ vlog එක අපි දෙන්නයි කාලෙකින් vlog එකක් කරන්නේ. දැන් අපි දෙන්න ඉන්නේ හොංකොං වල. ඔන්න එහෙනම් guys අපි පැය 6කට පස්සේ අපේ ෆ්ලයිට් එකට යන්න. නැවතත් ජපානයේ වෙත. නැවතත් මේ ජපානයේ